මගේ අරමුණ තියෙන්නේ ඇත්තටම යහපත් දෙයක් කරන්න. යහපත් දෙය කිරීමේදී අපි බලන්න ඕන වැඩිම යහපතක් කරන්න පුළුවන් අවස්ථා. පිට නටිගෙන ඖෂධ ඔය දේවල් ලබාගෙන මේක සුවපත් වෙන විදියක් බලාගෙන ඔබතුමාට ඉන්න තිබුණානේ. එහෙම නෙවෙයි ඔබතුමා මෙතනදී මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා. මගේ තියෙන ඒ දැනුමට දැනුණා මේ යන්නේ හරි පාරේ නෙමෙයි. ඒ කියන්නේ හරි පාර නෙමෙයි කියන්නේ වැරදි තොරතුරු ටිකක් තමයි ඒ වසංගත කාලේ ඔළුවට මිනිස්සුන්ගේ ගියේ. බලෙන් වදෙන් පොරෙන් මිනිස්සුන්ට ඒ කියන්නේ නැති දෙයක් මවලා ලොකු දෙයක් කරගෙන ගියා. ඒක අද වෙනකොට ඒක ප්‍රතිඵල මිනිස්සු අත්විඳිනවා. සහ සමහර අය අද හැර ගිහිල්ලා තියෙන අපි කළ යුතු දේ අවස්ථාවේ හොඳම දේ අපි කළා. ඒ වෙලාවේ මගේ වාසනාවට මාවට මේ හොඳ කණ්ඩායමක් හිටියා. කටු වැඩසටහනක් නෙගිය අපි කටුපාලියක් මෙතන ගියේ. අද වෙන විට සියලුම රටවල මේ ගැන සමීක්ෂණ කරලා ඉතා විශාල ලෙස මේවා තහවුරු කරලා කියලා තියෙනවා මේ කටු භාවිතයෙන් වෙච්ච හානි. සමහරලාට මිනිස්සුන්ට මේක කටින් පවා වෛද්‍යවරු කිව්වා මේක කරන්න බලහත්කාරකමින් පවා. මොකද මට අත්දැකීම් තියෙනවා එහෙම බලෙන් පවා කිව්වා මේක කරන්න මේක බොරුවක් නෙවෙයි මේක තමයි පිළිගන්න ඕන ක්‍රමය කියලා. අපිට කියනවා කිසිම අතුරු ආබාධයක් නැහැයි කියලා. නමුත් අය ගම්වලට ගියාට පස්සේ වාර්තා අරගෙන මිනිස්සුන්ගේ සායන වලට බලුවම ඒකෙන් පසුව ලොකු ලෙඩ රෝග ගන්නවත් තියෙනවා. සමහර අයට ඉතාම දුක හිතන දේවල් වෙලා තියෙනවා. පැත්ත පන්නත් වෙලා ශනිකව. ඊට පස්සේ සමහර අය ශනිකව මිය ගිහිල්ලා තිබුණා. ලංකාවේ කියන්න ඕනේ හැම පාර්ශවයකටම කිව්වා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙම රෝගී තත්ත්ව තියෙනවා කියලා කිව්වා. ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක බෙහෙත් එක්ක මේ ජීවත් වෙන ඉල්ලන මිනිස්සු එක්ක සෙල්ලම් ගන්න එපා. නෑ ඔය කාලවකවානුව තුලදී මේ කියන්නේ ජීවිතය ගැන බයක් දැනුනේම නැද්ද? ඇත්ත වෙනුවෙන් පෙනී සිටින විට බය කියන එක දුවලා යනවා. හැබැයි අපි බොරු නම් කරන්නේ හැම තිස්සෙම බයෙන් ඉන්නවා. ඇත්ත දෙකක් තියෙන්න බෑ. ඒ ඇත්ත වෙනුවෙන් අපි හඬ නැගුවා. සුබ දවසක් හැම දෙනාටම. කාලාත්‍ර ටීවී වෙනුවෙන් ඔබ හැම දෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් කාලයකට පස්සේ නැවුම් ඇරඹුමක් සටහන් කරමින් අපි සූදානම් අද සිට කාලාත්‍ර ටීවී නාලිකාව ඔස්සේ ඔබගේ ජීවිතයට වැදගත් වන බොහොම සුවිශේෂී වැඩසටහන් මාලාවක් අරගෙන එන්න. ඉතින් එහි ආරම්භය සනිටුහන් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ඔබ හැමදෙනාටම ස්තුතියි. අපි කොයි මොහොතේද වැඩසටහනක් අරගෙන එන්නේ කියන කාරණය පිළිබඳව ඔබ අපි දන්නවා ඇඟිලි ගැනීමෙන් සිටියා. ඉතින් මේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් මේ විශ්වාසයත් එක්ක අපිට ඉස්සරහට තව ගමනක් යන්න හැකියාවක් ලැබෙයි. ඉදිරියේදී තවත් බොහෝමයක් වැඩසටහන් අපි සම්පාදනය කරන්න සූදානම් ඉන්නවා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා අපේ නාලිකාවත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන්න කියලා. ඉතින් අද වැඩසටහන බොහොම සුවිශේෂී වැඩසටහනක් බවට පත් වෙන්නේ මිනිස්සු විදිහට අපි ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී අපි විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙනවා. ඔබට සිහිපත් වෙනවා ඇති මේ නාලිකාව ඇතුළෙත් අපි කතා කරලා තියෙනවා මීට වසර 5කට 6කට පෙර අපි රටක් විදිහට මුහුණ දීපු ඒ වසංගත තත්ත්වය ඔබට සිහිපත් වෙනවා ඇති. මම මෙහෙම කියනකොට කුමක්ද කියන කාරණේ සම්බන්ධයෙන් ඒ යුගයේදී ඒ වකවානුවේදී මේ වසංගත තත්ත්වයෙන් අපේ ජීවිත ආරක්ෂා කරලා අපිව රැකගන්න අතිවිශාල සුවිශේෂී වැඩ කොටසක් කරපු අපේ ගෞරවනීය වෛද්‍යතුමන් ඔබට මතක ඇති වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමන් හැමෝටම මතක් වෙන්නේ කරාපිටියේ ડોක්ටර් කිව්වම ගොඩක් අයට සිහිපත් වෙයි. ඉතින් නාලිකාවට අපි සම්බන්ධ කරගත්ත එතුමාන් එක්ක ටිකක් කතා බහ කරන්න, එතුමාගේ තොරතුරු කතා කරන්න, එතුමා මේ දවස්වල මොනවද කරන්න කියන දේවල් පිළිබඳව අපි ටිකක් හොයාගෙන ගියා. ඉතින් බොහොම ගෞරවයෙන් වෛද්‍යතුමා මුණ සම්බන්ධ කරගන්නවා නාලිකාව වෙනුවෙන්. ආයිබෝන් ඔබතුමාට. වෛද්‍යතුමනි මුලින්ම බොහොම ස්තුතියි අපේ නාලිකාවත් එක්ක ඔබතුමා සම්බන්ධ වීම සම්බන්ධයෙන් දහසකුත් වැඩ රාජකාරී තියාගෙන අපි වෙනුවෙන් මේ විදිහට කාලය ලබා දුන්නට. ඉතින් ඔබට රුව දුටු විට එතුමාව සිහිපත් වෙනවා ඇති. අර මං කිව්වා නිවැරදි නේද වෛද්‍යතුමනි? ගොඩක් අය මේ කරාපිටිය වෛද්‍යතුමා කිව්වම ගොඩක් අයට සිහිපත් වෙනවා ඔබතුමන්ව. ඒ රුව මතකයි ගොඩක් අයට. ඉතින් මං හිතන්නේ කෘතගුණ දැක්වීමක් තමයි මේ අපි කරන්නේ ඔබතුමාට. මං හිතන්නේ වෛද්‍යතුමනි අවුරුදු 5ක් 6ක් වෙනවා දැන් මේ වෙනකොට අපි ওই වසංගතයට මුහුණ දීලා
ඔබතුමාත් මේ විශාල වැඩ කොටස සිද්ධ කරලා ජීවිත ලක්ෂ ගාණක් බේරගෙන ඔබතුමා සහ ඔබතුමාගේ කණ්ඩායම දැන් වසර 5ක් වෙනවා. එහි කෘතගුණ දැක්වීමක් විදිහට තමයි අපි ඇත්තටම මේ වැඩසටහන අරගෙන එන්නේ. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න වෛද්‍යතුමනි ඔබතුමාගේ ජීවිතය සම්බන්ධයෙන් සහ ඔබතුමා කරපු දේවල් පිළිබඳව. ඉතින් මම කැමති ඇත්තටම දැන් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන විශාල පිරිසක් ඔබතුමා දන්නවා. ඉතින් කාලෙකට පස්සෙත් අපි මුණ ගැහෙන නිසා ඇත්තටම වෛද්‍යතුමනි ඔබතුමා කවුද කියන එක පිළිබඳව ඔබතුමා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්න තියෙන දේවල් පිළිබඳව අපි විමසන්න සූදානම්ව ඉන්න නිසා ඔබතුමා ගැන පොඩ්ඩක් ඔබතුමා හඳුන්වා දුන්නොත් මට හිතෙනවා ඒක යෝග්‍ය වෙයි මං කියනවට වඩා. ඔව් මම කියන්නෙත් සාමාන්‍ය පුද්ගලයෙක්. මගේ අරමුණ තියෙන්නේ ඇත්තටම යහපත් දෙයක් කරන්න. නිතරම උත්සාහ කරන්නේ මහන්සි වෙන්නේ යහපත් දෙයක් කරන්න. ඒකත් අර පොඩි ප්‍රමාණයකින් නෙමෙයි විශාල ප්‍රමාණයකින්. එතනදී අර කරන දේ අපි ඒ අවස්ථාවනෝ සමහර වෙලාවට වෙනස් කළ යුතු තැන් දෙනවා. දැන් අපි හිතමු දැන් වසංගත තත්ත්වය කියලා. එතකොට අපි යන මගේ පෞද්ගලික යන ගමනක් මගේ තියෙනවා. ඒ වෙලාවේදී ගමනේ නවත්තලා මගේ පෞද්ගලික ඉලක්ක සහ ගමනක් තියෙන ඒ සියලු වැඩකතු නවත්තලා අවුරුදු 2ක් පමණ සම්පූර්ණ කාලය දෙව්වා මේ වසංගත තත්ත්වයේදී. ඒ වගේ උදාහරණයක් මට දෙන්න පුළුවන්. ඉතින් අර දැන් යහපත් දේ කිරීමේදී අපි බලන්න ඕන වැඩිම යහපතක් කරන්න පුළුවන් අවස්ථාව. ඉතින් ඔන්න ඕක තමයි මං ගැන හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඒට අමතරව මගේ ගමනක් තියෙනවා. ඒක යන ගමන් හැම දවසේම වැඩිපුර දෙනාට යහපත් හොඳ දෙයක් කරන්න තමයි මං ඒ කාලේ වැය කරන්න. වෛද්‍යතුමනි දැන් ගොඩක් අයට ඔය සමය තුල ඔබතුමාව රූපවාහිනිය සමාජ මාධ්‍ය තුල මේ වගේ ඔබතුමාව දකින්න ලැබුණා. ඒකට ඔබතුමා කරේ කුමක්ද කියන එක පිළිබඳව විශේෂයෙන් මේ දේශීය ඖෂධත් එක්ක සුවිශේෂී ඖෂධයක් නිර්මාණය කරලා අපේ ඇඟට ඇතුල් වෙලා තිබිච්ච ඒ විස එළියට ගන්න පුළුවන් විදිහට අපි තව කාලයක් ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් විදිහේ වපසරියක් ඔබතුමා නිර්මාණය කරලා දුන්නා. අටේ ප්‍රශ්නයක් ගැටලුවක් උද්ගත වෙච්ච අවස්ථාවක මම කැමති මේ මිනිස්සු ප්‍රශ්න වලට බලෙන් ගිහිල්ලා නැහැ වෛද්‍යතුමනි. අපි බලන්නේ කොහොම හරි ප්‍රශ්න වලින් නිදහස් වෙලා යන්න. දැන් ඔබතුමාටත් තිබුණා අනේ ආණ්ඩුව රජයේ පැවතිච්ච බලවතුන් මේවා බේරගන්නේනේ අපි පැත්තකටලා ඉඳිමු. මේවා මිනිස්සු මට තාම ප්‍රශ්නයක් නැහැනේ. මම ඖෂධ ටික දන්නවා මම බෙහෙත් දීලා මගේ නෝනයි බබාලයි මගේ අසල්වැසියොත් එක්ක මට ගැටලුවක් නැතුව ඉන්න පුළුවන්. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ පරාර්ථය වෙනුවෙන් කැප වෙන්න. ඒ අදහස කොහෙන්ද ඔබතුමාට එන්නේ මේකට සම්බන්ධ වෙලා ගැටලු ප්‍රශ්න ඇති කරගෙන ලොකු තැන් වලත් එක්ක ගැටෙන්න ගිහිල්ලා මේ ප්‍රශ්නත් ඔළුවට දාගෙන ඔබතුමා කොහොමද මේ ගමන ආවේ කියන එක ගැන පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට ඇයි ඔබතුමා සම්බන්ධ වුනේ? මේ ඔය පිට රටින් එන ඖෂධ ඔය දේවල් ලබාගෙන මේක සුවපත් වෙන විදියක් බලාගෙන ඔබතුමාටත් ඉන්න තිබුණානේ. එහෙම නෙවෙයි ඔබතුමා මෙතනදී මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියා. මේ අදහස කොහෙන්ද එන්නේ ඔබතුමාට? ඔව් දැන් මේ අදහස් බොහෝ ඒව මට එන්නේ තාත්තා සහ අම්මා ඒ තුලින් ඒ පෞල් පසුබිමත් එක්කම කුඩා කාලේ ඉඳන් මට තිබුණා අපේ තාත්තගේ තිබුණ ආభాෂයක් තිබුණා මොන දේ වුණත් හරි දේ කරන්න ඕන කියලා. ඒ වගේම තාත්තගේ විශේෂ උනන්දුවක් සහ කැපවීමක් තිබුණා මේ මිනිස්සුන්ට උදව් කරන්න. ඒක මේ මම දැකලා නැහැ හැම කෙනෙක්. විදුහලේ උගන්වන නම් දරුවන්ට ඊට පස්සේ ඒ දරුවෝ උගන්ලා ඉවරලා රැකියාවලට දාන්න එහෙම කැපවීමක් තියෙනවා. දැන් මේකෙන් තමයි මට මේ ආభాෂය ලැබුණේ. එතකොට දැන් ඒ කාලේ මගේ තියෙන ඒ දැනුමට දැනුණා මේ යන්නේ හරි පාරේ නෙමෙයි. ඒ කියන්නේ හරි පාර නෙමෙයි කියන්නේ වැරදි තොරතුරු ටිකක් තමයි ඒ වසංගත කාලේ ඔළුවට මිනිස්සුන්ගේ ගියේ. අද වෙනකොට ඒක අපි කියපු දේ සත්‍ය වෙලා තියෙනවා. නමුත් එදා අපිට දැනුණා මේ බලෙන් වදෙන් පොරෙන් මිනිස්සුන්ට ඒ කියන්නේ නැති දෙයක් මවලා ලොකු දෙයක් කරගෙන ගියා. ඒක අද වෙනකොට ඒක ප්‍රතිඵල මිනිස්සු අත්විඳිනවා සහ සමහර අය අද හැර ගිහිල්ලා තියෙන්නේ අපි. ඉතින් ඒක මම දැක්කාට පසුව මට ඉතින් සද්ද නැතුව ඉන්න හිතුන්නේ නැහැ. නැත්තම් මම සාමාන්‍ය නිහඬ චරිතයක්. නමුත් ඒ මොහොතේදී කළ යුතු දේ අවස්ථාවේ හොඳම දේ අපි කළා. ඉතින් ඒකේ ප්‍රතිඵල අපිට අත්විඳිනවා ලක්ෂ ගණනාවක් මිනිස්සු. බොහොම දැනුවත් වෙලා සමහර වදුරුවරින්
අතුරු ආබා දෙන්න පුළුවන් සහ ගැටලු සහිත වදුරුවලින් බේරෙන්න පුළුවන් වුණා. ඒ වෙලාවේ මගේ වාසනාවට මාවට මේ හොඳ කණ්ඩායමක් හිටියා. උදව් කරන්න. ඒගොල්ලොත් එකතු වෙලා අපිට මේකට ශක්තිවත්ව මුහුණ දෙන්න පුළුවන්කමක් තිබුණා. වෛද්‍යතුමනි එතකොට දැන් මේක හුදෙක් වෛරසයක් මේක ස්වභාවික වෛරසයක් කියන එක අපි 100%ක් එහෙම කියන්නෙම නැතුව මේක වෛරසයක් නොවේ මේක ස්වභාවික නෑ කියන පැත්තටත් යන්නේ නැතුව මේක මැද ඉඳන් කතා කරොත් මේක සුවපත් කරන්න මේ එන අපි දන්නවා මේක අපි අර කටු වැඩසටහනක් නෙගිය අපි කටුපාලියක් මෙතන ගියේ. ඉතින් ඒකට අපි අහුවෙන්නේ නැතුව මේ ශරීරයට ඇතුල් කරන දේවල් වලින් මනුෂ්‍ය ශරීරයට සිදුවෙන්නේ හානියක් කියන එක ඔබතුමාට දැනුනේ කොතනදීද? ඔව් දැන් මෙතනදී මම විශේෂ මතක් කිරීමක් කරන මේ නාලිකාවේ නිර්මාතෘ අප අතරින් වෙන් වෙලා තියෙන මෙතුමා ඒ යෝගීතුමා අසේල ගුණරත්න මෙතුමා එතුමාත් අපි සමග ඒ දවස්වල එකට වැඩ කරා කියන්නේ එක මතයක හිටියා. ඒ වගේ පිරිස් ලංකාවේ බොහෝ පිරිසක් හිටියා. ඉතින් එතන දැන් අර මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපිට උගන්වන දේ මත පිළිහිටලා අපි ඉගෙනගෙන දේවල් කරනවා. හැබැයි අපිට වෙනස් දෙයක් ආවට පස්සේ ඒ අවස්ථාවට මුහුණ දෙන එක ජීවිතෙත් එහෙමයි. අපි ඒක හැමෝම කරන්නේ පොඩි වෙනස් හිතන විදිය වෙනස් කරගන්න ඕන. ඉතින් හිතන විදිය වෙනස් කිරීම තුලින්ම තමයි අපි දැන් කියන දේ හැමදේම හරි කියලා අපි පිළිගන්නත් පුළුවන්. ඒ වගේම අපි මේක ඇත්තමද කියලා බලන්නත් ඕන. අවබෝධය කියන එක වැදගත් වෙනවා. දැන් අපිට දැනුම තුලින් අපිට අධ්‍යාපනය ලබා දුන්නා. අපි ඒ දේ තමයි විභාගයට ගිහිල්ලා ලියන්නේ. ඒකේ තියෙන බොහෝ කරුණු අපිට ප්‍රයෝජනවත් වෙනවා. සහ ඒකෙන් අපිට වෘත්තීන් කරන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි දර්ශනයක් හෝ වෙනස් කිරීමක් කරන විට ස්වභාවයේ තියෙන ඇත්ත දේ අවබෝධ කරගන්න අවශ්‍යයි. මේ අවබෝධය කියන එකයි අධ්‍යාපනයේ දෙකක්. ඒ කියන්නේ විභාගයක් සමත් වෙන්න අවබෝධ වෙන්නම අවශ්‍ය නැහැ. මතක තියාගෙන කියලා ලියන්න පුළුවන්. හැබැයි දෙයක් ගැඹුරට ගිහිල්ලා විශ්ලේෂණය කරලා වෙන අවබෝධය කියන එක හරි ගැඹුරුයි. එතකොට ලෝකේ දැනට අපි හිතන් ඉන්න ගොඩක් ඒවා විද්‍යාව වෙන්න පුළුවන්. අපි හිතන් ඉන්න ගොඩක් ඒවා ඇත්ත නෙමෙයි. ඒවා අවුරුදු 5කින් වෙනස් වෙනවා. ඇත්ත අවබෝධ කරගන්න අපි හැමෝම හිතලා හිත දියුණු කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් සහ ඉගෙනගත් දේවල් කාලෙන් කාලට මේ බලන්න ඕන මේ කාලේ ඉගෙනගත්ත දේ මේ කාලට කොච්චර ගැලපෙනවද කියලා. හැබැයි මේ අධ්‍යාපනයේ ලබන එක විද්‍යාව ගැන ඉගෙන ගැනීම, භාෂාව ගැන ඉගෙන ගැනීම, විදේශ රටවල ඉගෙන ගැනීම, පොඩි කාලේ ඉඳන් පොත්පත් කියවීම, පොත් විශාල ප්‍රමාණයක් භාවිතා කිරීම සහ නිතරම අලුත් වෙන තොරතුරු ඒවා ගැන දැනුවත් වීම වැදගත් වෙනවා. ඒ ඔක්කොම එකතුවක් ලෙස තමයි හරි පාර තේරෙන්නේ. හරි පාර තේරුණාට පස්සේ අපිට දැන් වැරද්දයක් වෙනකොට බලන් ඉන්න බැරි ගතියක් තියෙනවා. අර ඉදිතරකමත් ඉතින් උතන්ට එකතු වෙන්න ඕනේ. ඒක මිනිස්සු තුල ඇති කරගන්න. මොකද ඒ මිනිස්සුන්ට විශේෂයෙන්ම අපිට අනිත් ඔක්කොම ඉවසගෙන ඉන්න පුළුවන්. අපේ මිනිස්සුන්ට ජීවිත හානි වෙනවා නම්, ඒ කියන්නේ අපේ දරුවන්ට හානි වෙනවා නම්, මිනිස්සු ලෙඩ වෙනවා නම්, මිනිස්සු දුකටපත් වෙනවා නම්, විශේෂයෙන්ම ලෙඩවීම විතරක් නෙමෙයි අදවත් රෝග වෙන්න පුළුවන් මොනවා හරි වෙලා මේ යනවනම් ඒක දැනගෙන අහක බලාගෙන ඉන්න අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඔබ අහපු ප්‍රශ්නේ මුලට හැම විස්තර කරන්න ඕනේ. ඒ කාලෙන් කාලට අපිට එන දැනුම එක අපි විතර නෙමෙයි ඒ භාවිතා කරලා අපිට තේරෙනවා හරි දේ මොකක්ද කියලා. ඉතින් අපිට ඒ අවස්ථාවේදී හරි දේ නෙමෙයි පෙවුනේ. ඒ වෙලාවේදී පොඩි වෙනස් වීම විකෘතිතා සහ වෙනස් නොමග යෑම් තිබුණා. අනිත් තැන් වලදී අපි කියන්නේ ඒ වෙනස්කම් සහ ඒ වැරදීමක් ලෝකේ වෙනස් දෙයක් එතන ඔළුවට ගියා. ඉතින් ඒ වෙලාවේදී අපිට නිවැරදි කිරීමේ දැඩි වමනාව තුන මොකද ඒකට ආපු පිළියමත් දැන් කටුපාලිය වගේ කටු භාවිතා කරලා මිනිසුන්ට ඒ කරපු පිළියමත් ඒක එච්චර සාර්ථක දෙයක් උනේ නැහැ. හැබැයි අවුරුදු ගණනාට පස්සේ අවුරුදු 3ක් යනකොට අද වෙන විට සියලුම රටවල මේ ගැන සමීක්ෂණ කරලා ඉතා විශාල ලෙස මේවා තහවුරු කරලා කියලා තියෙනවා මේ කටු භාවිතයෙන් වෙච්ච හානි ඒවා සහ ඒ වලින් වෙන ඇඟට මුණ හානි හඳුනාගෙන තියෙනවා. දියුණු රටවල් හැම එකම මේ ගැන වාර්තා නිකුත් කරලා තියෙනවා. එතකොට ඉතින් ප්‍රමාදයි ටික. හැබැයි ඔබතුමා ලොකු හඬක් නැගුවා මේක වළක්වා ගන්න. ඔබතුමාගේ ප්‍රමාණයෙන් ඔබතුමා ඒකට දායක වුණා. බොහොම
සාර්ථක ප්‍රතිඵලක් තිබුණා. නමුත් ඉතින් කරන්න පුළුවන් උපරිමය කරලා අවසානයේදී ඔබතුමාටත් සිද්ධ වෙනවනේ තමන් ගැනත් හිතන්න. ඉතින් ඒ නිසා පුළුවන් තරම් දේවල් කරා. ඊට පස්සේ ඔබතුමා ඒකෙන් ඒක සිදුවීමෙන් පස්සේ මිනිස්සු ඊට පස්සේ හරි ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන ක්‍රමවේදයට ඖෂධ සම්පාදනය කරා. ඉතින් ඔබට මතකය අලුත් කරන්න මම මේ කාරණා කියන්නේ. අපිට ඉදිරියේදී මේ ඖෂධ සම්බන්ධ වෙනුත් මම හිතන්නේ ඔබතුමා කැමති නම් අපිට ඉස්සරහට කතා කරන්නත් අපිට කාලය වෙන් කරගන්න හැකියාව ලැබෙයි. ඉතින් වෛද්‍යතුමනි මේ තත්ත්වයන් එක්ක මේ මම දන්නවා පෞද්ගලිකවම සහ ඔබත් දන්නවා ඔබට සිහි මතක ඇති. දැන් අපි දන්නවා ඔබතුමාගේ රැකියාව පවා හිමි වෙනවා මේ කාරණාත් එක්ක. ඉතින් අපි දැක්කා ඉතින් සමහර බටහිර වෛද්‍යවරු මේ කටු ක්‍රමය අනුමත කරමින් මේක හරි සමහර වෙලාවට මිනිස්සුන්ට මේක කටින් පවා වෛද්‍යවරු කිව්වා මේක කරන්න බලහත්කාරකමින් පවා මොකද මට අත්දැකීම් තියෙනවා එහෙම බලෙන් පවා කිව්වා මේ ක්‍රමයක මේක කරන්න මේක බොරුවක් නෙවෙයි මේක තමයි පිළිගන්න ඕන ක්‍රමය කියලා. ඉතින් කොහොම නමුත් ඔබතුමාට ජීවිතේ මං හිතන්නේ හොඳ විදිහටම ඔබතුමාව පාගලා දාන්න ජීවිතේ හැලහැප්පීම් බොහොමයක් සිද්ධ වුණා මේ කාලේ. මම කැමති කොහොමද මේ දරාගත්තේ මේ කාලේ වකවානුවේ රැකියාව පිළිබඳ ප්‍රශ්නය ගොඩක් තැන් වලින් ඔබතුමාව පාගලා දාන්න ප්‍රහාර එල්ල කරන්න සමාජ මාධ්‍ය ඇතුලේ කටයුතු කරා බලවත් තැන් වලින් පහර එල්ල වුණා. කොහොමද මේ දේවල් ඔක්කොම දරාගෙන ඉස්සරහට ආවේ? අද වෙනකොට මේ විදිහට ශක්තිමත්ව නැගිටලා ඉන්නේ කොහොමද ඔබතුමා? ඔව් දැන් ඒ සිදුවීම් වල අවුරුදු 5ක් ගත වෙන අවස්ථාව අපිට තියෙන්නේ මතක් කරගන්න. ඒ වෙලාවේ අපි දැක්කේ එක දෙයයි. ඒ කියන්නේ ලෝකේ තියෙන්නේ සත්‍ය එකයි. ඒ කියන්නේ සත්‍ය දෙකක් තියෙන්න බෑ. එක දෙයක් හරියන්න ඕන. එවිට අපි දැන් ගම්වලට ගියාට පස්සේ දිස්ත්‍රික්ක 14ක විතර ගම්වලට ගියාට පස්සේ අපිට පේනවා මේකෙන් පස්සේ විශාල වශයෙන් තරුණ කොටස් කවදාත් රෝගී නැති අය රෝගී වෙලා තියෙනවා පෙවුණා. මේක අපි ඇස් දෙකට දැක්කා. සායන විශාල ප්‍රමාණයක් අපි ඇතුළු දේශීය වෛද්‍යවරු, හෙළ වෛද්‍යවරු, බටහිර වෛද්‍යවරු ගිහිල්ලා කරන විට මේ ඇස් දෙකට පේන්න තියෙනවා. දැන් අපිට කියනවා කිසිම අතුරු ආබාධයක් නැහැයි කියලා. නමුත් ගම්වලට ගියාට පස්සේ වාර්තා අරගෙන මිනිස්සුන්ගේ සායන වලට බැලුවම ඒකෙන් පසුව ලොකු ලෙඩ රෝග ගන්නවක් තියෙනවා. දැන් උදාහරණයක් ලෙස හතිය ඇදිලා, මහන්සිය ඇදිලා වැඩ කරන්න බෑ. අත්තල කැක්කුම්, කකුල් වල කැක්කුම්, හන්දි වල කැක්කුම් මේ වෙන මොනවත් අමාරු දෙච්ච අය නෙමෙයි. පපුවේ කැක්කුම්, ඊට පස්සේ මතකය අඩු වෙලා, කොන්දේ අමාරු. ඒ කියන්නේ අරකෙන් පසු අර ක්‍රියාවලියෙන් පස්සේ කටු ක්‍රියාවලියෙන් පස්සේ ෂණිකව ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි දැක්කේ මෙහෙම කරදරයක් වෙලා තියෙනවා කියලා. කියන්නේ නියඳි විශාල ප්‍රමාණයක් අපිට මිනිස්සු දැක්කා. දැකලා උන්ගේ වාර්තා ගත්තා. සමහර අයට ඊටාම දුක හිතන දේවල් වෙලා තියෙනවා. පැත්ත පන්නත් වෙලා ෂණිකව. ඊට පස්සේ සමහර අය ෂණිකව මිය ගිහිල්ලා තිබුණා. ඇස් පේන්නේ නැහැ. ඇස් පෙනීම නතර වෙලා තිබුණා. මේ වගේ කරුණු ගොඩක් තියෙනවා. ලිංග දුර්වලතාවය, ඒ වගේම ඒ වගේ කරුණු තිබුණා. විශාල ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සු කියනවා අපි නෙමෙයි කියන්නේ. කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා තිබුණා. ඒතකොට අබ්බලුවා ඇයි මෙහෙම වුනේ? ඒක එතකොට අබ්බලුවා එහෙනම් මෙහෙම දෙයක් තියෙනවා. ඒ වෙලාවේ අපි හඬ නගලා කිව්වා සියලුම පාර්ශව වලට ලංකාවේ කියන්න ඕන හැම පාර්ශවයකටම කිව්වා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙම රෝගී තත්ත්ව තියෙනවා කියලා කිව්වා. කිව්වට ඉතින් ඒක එච්චර ඇහුවෙත් නෑ. ඒ ක්‍රියාවලිය ඒගොල්ලෝ තවත් බලවත් කරලා අපි කියන දේ අහන්නේ අපිට අහුම්කම් දෙනවා. අපි කො මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් තියෙනවා කියලා ඒක ගැන සමීක්ෂණ පරීක්ෂණ නොකර තමන්ගේ මතයටම අපි නෑ මේක බලෙන් හරි කරනවා කියලා කරා. ඉතින් ඒකේ මම කියන්නේ ඒකේ විපාක ගත්තාම ඒ කරපු බොහෝ දෙනාට ඒකේ විපාක ලැබුණා. ඒක ලෝකේ හරි භයානකයි. මොකද කායකත් සෙල්ලම් කරන්න පුළුවන් හැම දෙයක සෙල්ලම් කරන්න පුළුවන් වෙන්න පුළුවන් මේ අජීව වස්තු එක්ක ඒව එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ. නමුත් මේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක බෙහෙත් එක්ක මේ ජීවත් වෙන ඉල්ලන මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න එපා. ඒ වලින් මුදල් උපයන්න හිතන්න එපා. මුදල් ඒ කියන්නේ වැරදි විදියට උපයන්න එපා. දැන් අපි හිතමු දැන් වැරදි බෙහෙත් දීලා ඒ කියන්නේ බාල දේවල් කරලා අපි මුදල් උපයන්න හිතුවොත් අර කොච්චර රෝගීන්ගේ ජීවිත ප්‍රමාණයක් අහිමි වෙනවද? දෙකක් තියෙනකම් බාල වෙන්න පුළුවන් බෙහෙත් වර්ග එහෙම නැත්නම් වැරදි බෙහෙත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බලෙන් මිනිස්සුන්ට අතුල් කරන්න කවුරු හරි කිව්වා කියලා කරනවා. මේවා කරාට පස්සේ ඒ මියගිය අම්මලා තාත්තලා මියගිය දරුවන්ගේ දුක වේදනා විශ්වයට යනවා. ඉතින් මුදල් ගත්තට නැහැ. ඒ නිසා මේකේ හානිය වුණා. ඉතින් වෙන්න ඕන ගොඩක් යවන. නමුත් අපිට පුළුවන් තරමින් අපිට ඒ ශක්තිය තිබුණා. ඒකට එකම ප්‍රධානම හේතුව අහපු දෙයට අපි හිතුවා සත්‍ය අපිට ඇස් දෙකට පේන දේ තියෙනවා. ඇත්ත එකයි. ඒතර ඇත්ත දෙකක් තියෙන්න බෑ. ඒ ඇත්ත වෙනුවෙන් අපි හඬ නැගුවා. ඇත්තට ඉතින් මේ ඇත්ත
ලෝකෙන් පිළි අරන් තියෙනවා අපි කියපු දේ ඇත්ත කියලා. ලෝකෙම පිළි අරගෙන තියෙනවා. ඉතින් ඇත්ත අදටත් අපිට කියන්න තියෙන එක දේ තමයි බොරුව తాවකාලිකයි. ඇත්ත සදාකාලිකයි. මට නිකන් මෙහෙම අහන්න හිතුණා ඔය කාලවකවානුව තුලදී මේ කියන්නේ ජීවිතය ගැන බයක් දැනුනේම නැද්ද? ඇත්තටම අපිට තියෙන එකම අරමුණක් මේ යන මිනිසුන් සහ රෝගී තත්ත්වයට පත් වෙන මිනිසුන් මාතුළු කණ්ඩායමට බේර ගැනීම. ඒ මල්වට්ටිය රත ගහන්න. ඉතින් අපි එක් කරා ඒ ක්‍රියාවලියේ තදින් නිරත වෙලා ඉන්න විට අපිට බයක් හිතුන්නේ නැහැ. බය නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි සත්‍යවාදී බව. ඒ කියන්නේ ඇත්ත වෙනුවෙන් පෙනී සිටින විට බය කියන එක දුවලා යනවා. හැබැයි අපි බොරු නම් කරන්නේ හැම තිස්සෙම බයෙන් ඉන්න වෙන්නේ. ඒ කියන්නේ අද අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි ඔබ හැකි සෑම විටම හැම තිස්සෙම 100%ම සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සත්‍ය වැඩ කරන්න, ඇත්ත කියන්න, ඇත්ත කතා කරන්න. කවදා බොරුවක් කරන්න එපා. ඒ විට බය කියන එක යනවා. බය මිනිස්සුන්ගේ ගිය ගමන්, බය අයින් වෙච්ච ගමන් ඔබට ශක්තියක් එනවා. ඉතින් අපිට දෙන්න තියෙන පණිවිඩය ලාංකිකයන්ට, ලෝකවාසීන්ට බලන්න. ඔබ නිතරම ඇත්ත කතා කරන්න, ඇත්ත ක්‍රියාත්මක කරන්න. එවිට මේ සත්‍යවාදී බව ඔබට එන විට බය මේ පලා යනවා. බයට ඉඩක් නැහැ. බය කියන එක නැති වෙනවා. බය නැතිවීම තුළ විශ්වාසය එනවා. ඒ විශ්වාසය ආවට පස්සේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. බය තියාගෙන කරන්න බෑ. ඉතින් ඒක තමයි අපිට දෙන්න තියෙන පණිවිඩය. වෛද්‍යතුමනි එතකොට මේ අවසාන වශයෙන් මට මේ කාරණේත් අහන්න ඕනේ. ඊට පස්සේ ඔය සිදුවීම් වලින් පස්සේ ඔබතුමා ටිකක් නිහඬව කාලයක් ගත කරා. ඒක මොකක්ද එතනදී ඔබතුමා කොයි හරි මධ්‍යනයක හිටියද? මොකක්ද ඒ කාලවකවානුව තුල සිද්ධ වුණේ? ඔව් ඒ කාලේ ඇත්තටම අපි දැන් අවශ්‍ය කාර්ය කරා. විශාල පිරිසක් ලක්ෂ ගණනාවක ජීවිත බේරගත්තා. ඒ පින්න කරගත්තා. ඊට පස්සේ අපි නිෂ්පාදන කරලා ඒ වලින් මිනිස්සු විශාල ප්‍රමාණයක් බේරුණා. ඉතින් ඊට පස්සෙ අපි එතනින් නැවතුන්නේ තවත් අධ්‍යයන කටයුතු වල තප්පරයක්වත් අහක දාන්න බෑ මේ කාලේ. අපිට මේ මාධ්‍යයට එන්න අවශ්‍ය වෙලාවට විතරයි එන්න ඕන. නිකන් අවශ්‍ය නැහැ. නමුත් ඒ වෙලාවේදී අපි ඒ කාලෙදී අපි ගොඩාක් විශාල වශයෙන් තවත් අධ්‍යයන කටයුතු වල නිරත වුණා. ඒ ප්‍රතිඵලත් අද වෙනකොට තියෙනවා. ඒක නිසා තමයි නිහඬව හිටියේ. ඒ අධ්‍යයන කටයුතු සහ නව ක්‍රියාවලි වලින් අකණ්ඩව අපේ වැඩේ කරගෙන ගියා. අදටත් අපි නව සංකල්ප හැදීම කියන එක අද නෙමෙයි අවුරුදු 20කට දැන් පටන් ගත්ත 20කට පෙර ඒක අදටත් අපි කරගෙන යනවා නව සංකල්ප හඳුන්වා දීම කියන එක. මම හිතන්නේ වෛද්‍යතුමනි අද වෙනකොට දැන් මිනිස්සු ඔබතුමා හඳුනාගෙන අවුරුදු 5කට 6කට වැඩි. ඉතින් මේ ඒ කාලවකවානුව තුළ ඔබතුමාට හරස් වෙච්ච මේ වැඩපිළිවෙලට හරස් වෙච්ච සත්‍යයට හරස් වෙච්ච පිරිස අද කොහෙද ඉන්නේ මොනවද වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව ඔබට පැහැදිලි ඇති. මම හිතන්නේ මේ ওই බලපෑම් එල්ල වෙච්ච පාර්ශවයන් පිළිබඳව මම සිහිපත් කරේ. නමුත් අද වෙනකොට ඔබතුමා බොහොම ශක්තිමත්ව අපිට වැඩසටහනට සම්බන්ධ කරගන්න නොහැකි වුණත් ඔබතුමා විශාල වශයෙන් වැඩ රාජකාරී සම්භාරයක නිරත වෙලා ඉන්නවා. මිනිස්සු වෙනුවෙන් යහපත සිද්ධ කරනවා. මම හිතන්නේ ලංකාව ඇතුළේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේ පවා ඔබතුමාගෙන් උපදෙස් ලබා ගන්න මට්ටමට ඔබතුමා ඒ කර්තව්‍යයන්ට පෙනී සිටලා කරන වැඩ කොටසක් තියෙනවා විශාල වශයෙන්. ඉතින් තාමත් අපේ රට මොනවද ගන්න ප්‍රයෝජන කියලා වෙලාවකට හිතනවා වෛද්‍යතුමනි. ඔබතුමා වැනි පිරිසකින් අපේ රටවල් වලට ගන්න දේවල් බොහෝමයි. ඉතින් ඒ පිළිබඳවත් බලධාරීන්ගේ ඇස් ඇරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසාන වශයෙන් වැඩසටහනට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි ඔබතුමාට. මම කැමතියි මේ නරඹන පිරිසට අපේ කාලාත්‍ර ටීවී නරඹන පිරිසට යමක් කියනවා නම් අවසාන වශයෙන් මොකද ඔබතුමා මේ දවස්වල මිනිස්සුන්ගේ යහපත සුභසිද්ධිය උදෙසා ජීවිතේ හිතන්න ඕන ක්‍රමවේදය පිළිබඳව කතා කරමින් යන ගමනක නියැලලා ඉන්නවා. ඉතින් නරඹන පිරිසටත් මම කැමතියි තව අවසාන වශයෙන් යමක් කියනවා නම් ඔබතුමා පොදුවේ. ඔව් දැන් අපිට තියෙන්නේ ජීවිතය කියන්නේ අපි ජීවත් වෙන අපි ගොඩක් කල්කට බොහොම කෙටි කාලයක් අපි හැමෝටම තියෙන්නේ. ලොකු කාලයක් නෑ. ඉතින් අපි හැමෝටම තියෙන්නේ හරි දේ තෝරගෙන සත්‍ය මාර්ගය තෝරගෙන ඒ ගමන් මගේම නිවැරදි දේ තෝරගෙන යන්න. එක වචනකින් කිව්වොත් අප්‍රමාදී වෙන්න, ප්‍රමාද වෙන්න එපා. හැම තප්පරයක්ම තමන්ගේ යහපත අනුන්ගේ යහපත වෙනුවෙන්ම කාලය ගත කරන්න. තප්පරයක්වත් ප්‍රමාද වෙන්න නම් එපා. මොකද මේ ලැබිච්ච ජීවිතේ අපිට ප්‍රමාද වෙන්න කාලයක් නැහැ. එක වචනයක් කිව්වොත් හැම දෙනාම අප්‍රමාදීව තමන්ගේ ඒ යහපත් ගමන දිසාවට හිත දියුණු කරමින් අවසානයේ ගෙනියන්න භෞතික දේවල් බෑ. ඒ හිත දියුණු කරමින් මේ නාලිකාවල පුනා කියපු හිත දියුණු කරගනිමින් තමන්ගේ දියුණුව සහ අනුන්ගේ දියුණුව
ඇති කරගන්න කියලා ඒ වචනේ තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. හැමදෙනාටම යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව අපි වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ. ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන වෛද්‍යතුමා බොහොම ස්තුතියි එහෙනම් ඔබතුමාට ආයුබෝවන් කියලා සමුදෙනවා. කාලයක් තිස්සේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස වැඩ රාජකාරී කරා. තව තවත් පරාර්ථය වෙනුවෙන් ඔබතුමා කැප වෙලා ඉන්නවා. ඒ ගමන පිළිබඳවත් අපි මතුවට ඉඩ ලැබුණොත් කතා බහ කරමු නාලිකාව ඇතුලේ. ඉතින් ඔබේ අදහස් අපිට කියන්න. ඉතින් කාලාත්‍ර ටීවී සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා. කමෙන්ට් එකක් දාන්න. අපි මේ කතා කරන දේවල් වල ඔබටත් එකතු කරන්න යමක් තියෙනවා නම් අපිට එකතු කරන්න. අපි ඒවා ඉදිරි වැඩසටහන් වලදී නිවැරදි කරගනිමින් ඉදිරි වැඩසටහන් වලට ඒ කරුණු කාරණා එකතු කරගනිමින් කතා කරන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙනම් අපි ඉස්සරහට තව බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙන ඔබගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙනවා කියන බලාපොරොත්තු වෙන සමුගන්නවා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්.